ටැරෝ කාඩ් ඩෙක් එකේ The Fool කාඩ්. මේ කාඩ් එක ඔයා දකිනවා කියන්නේ මේ පණිවිඩය ඔයාටමයි. මේ මොහොතේ විශ්වයෙන් ඔයාට පණිවිඩයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔයා කැමති දේ පණිවිඩය මොකක්ද කියලා දැනගන්න. මේ කාඩ් එක ඔයා අහම්බෙන් දකිනවා කියන්නේ ඉදිරියේදී ඔයාට අලුත් දෙයක් ආරම්භ කරන්න අවස්ථා ලැබෙනවා. එහෙම නැත්නම් අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් පටන් ගන්න හිතා ඉන්නවා නම් ඒ දේ කරන්න නැතුව විශ්වයෙන් ඔයාට පණිවිඩයක් දෙනවා. ඔයා ළඟ තියෙන දේවල් වලින් ඒ වැඩේ පටන් ගන්න. ඒ වැඩේ ආරම්භ කරන්න. ඔයාට ඒකෙන් දියුණුව සාර්ථකත්වය ලැබෙනවා කියලා. බය නැතුව ඔයා හිතාගෙන ඉන්න දෙයට ඒ වැඩේට අත ගහන්න. පටන් ගන්න. ඒකට සුදුසුම කාලේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා විශ්වයට පෙන්නනවා. ඉතින් ඔයාට අනිත් අය එක එක දේවල් කියන්න පුළුවන්. ඒ කිසිම දෙයකින් ඔයා හිත අධෛර්යමත් කරගන්න එපා. ඒ කිසිම දෙයක් ගණන් ගන්න එපා. බය නැතුව පටන් ගන්න. ඔයාට හරි කියලා හිතන දේම කරන්න. ඔයා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. පොඩි අවදානමක් තියෙනවා. නමුත් බය වෙන්න එපා. අනිවාර්යයෙන් මේ අවදානම ඔයා ගන්න ඕනේ. මොකද ඔයා සාර්ථක වෙනවා. කිසිම හානියක්, කරදරයක්, පාඩුවක් ඔයාට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මේ වැඩේ ඉක්මනින්ම පටන් ගන්න. ඒ වගේම තමයි මේ කාඩ් එකෙන් ඔයාට කියනවා ජීවිතයට අලුත් අත්දැකීම්, ජීවිතයට නව පාඩම්, අලුත් පාඩම්, අලුත් මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන් කියලා. ඉදිරියේදී ඔයාට ජීවිතයට අලුත් මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයට අසම්මත පුද්ගලයෙකු පැමිණෙන්න පුළුවන්. සම්ප්‍රදායට පටහැනි පුද්ගලයෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. යම් අවදානමක් තියෙනවා තමයි. නමුත් ඔයාට අයහපතක් කරදරයක් වෙන්නේ නැහැ. ඒ අවදානම ඔයා බය නැතුව ගන්න. ඔයාට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. ඒ වගේම ඔයාට ජීවිතේ අලුත් අත්දැකීම් ලැබෙනවා. නොසිතූ අවස්ථා ලැබෙනවා. සමහර අවස්ථාවලදී ෂුවර් නැති වැඩවලට පවා අත ගන්න සිද්ධ වෙයි. හැබැයි අලුත් පාඩම්, නව පාඩම් ඔයාගේ ජීවිතේට ඉගෙන ගන්න හම්බෙයි. වර්තමානයේදී ඔයා යම් හිරවීමකින් ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ හිරවීමෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා පෙන්눔 කරනවා. ඉතින් අනිත් අය කියන දේවල් ගණන් ගන්න යන්න එපා. ඔයාට ඕනේ දේ තමයි මේ අවස්ථාවේදී කරන්න ඕනේ. ඔයාගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. ඔයාට හරි කියලා හිතන දේ තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. කවුරුවත් කියන දේ කරන්න යන්න එපා. ඉතින් ඔයාගේ ගමන නිශ්චිතයි. ඔයාට මූලාරම්භයේදී මහා ලොකු දේවල් නැති වුණාට ඉදිරියේදී ගොඩාක් දේවල් ලැබෙනවා. ඒ වගේම නව අත්දැකීම්, නව අවස්ථා ලැබෙනවා. ඉතින් ඔයා ගැන විශ්වාසය තබාගෙන තමයි ඉදිරියට අඩිය තියන්න ඕනේ. ඔයාගේ ජීවිතයට කොච්චර ප්‍රශ්න ආවත් ඔයා ඒ දේවල් ගණන් ගන්න එපා. සරලව හිතන්න. ජීවිතේ විඳින්න, මේ ලස්සන පරිසරයේ විඳින්න. ගෙටම වෙලා ඉන්න කෙනෙක් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න. ජීවිතේ වෙනසක් ඔයාට දැනේ. ඉතින් මේ විශ්වයෙන් ලබා දීපු පණිවිඩය ගැන ඔයා සතුටු වෙනවා නම් ඔයා විශ්ව මාතාවට ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.